මං ආවා ලස්සන වීඩියෝ එකක්. මේ මොකක්ද කියලා දන්නවද? මේක මං මට ගත්ත තෑග්ගක්. මට මතක හිටින්න ගත්ත තෑග්ගක්. මං එනකම් මග බලන් හිටපු තෑග්ගක්. මේ තියෙන්නේ ලස්සන සුවඳ ඉටිපන්දමක්. මම මේක හදාගත්තේ මගේ පුංචිගේ දුවට කියලා. එයා හරිම ලස්සනට ඉටිපන්දම් හදන ගැරු ළමෙක්. ඔයාලටත් පුළුවන් එයාගේ මේ පේජ් එකට ගිහිල්ලා එයාගෙන් ලස්සන ඉටිපන්දම් හදාගන්න. එයා පේජ් එකේ නම Candleland. එයා WhatsApp, FB, Instagram, TikTok හතරෙම ඉන්නවා. ඔයාලටත් පුළුවන් ඔයාලා ආස විදිහේ කැන්ඩල් එකක් එයාට කියලා හදාගන්න. ඉතින් මේ කැන්ඩල් එක මට විශේෂයි. මං කියවනේ මේක මම මතක හිටින්න ගත්ත කැන්ඩල් එකක් කියලා. ඒ මොකද දන්නවද? මම මේක යාට කියලා හදාගත්තේ මගේ බොයිෆ්‍රෙන්ඩ් මට වැලන්ටයින් එකට දීපු රෝස මල් පෙති දාලා. ඉතින් ඔයාලා දන්නවද ළමයි හොඳ මිනිස්සුත් හරියට ඉටිපන්දම් වගේලු. මොකද දන්නවද? එයාලා එයාලගේම ජීවිතේ පුච්ච ගන්නවා අනිත් අයගේ ජීවිතේ එළිය කරන්න. ඉතින් මං කියන්නේ ඔයාලත් හරියට ඉටිපන්දම් වගේම වෙන්න. ඒක පසුතැවෙන්න කාරණයක් නෙමෙයි. අපිට අපේ ජීවිතයේ අන්තිම මොහොතේ හරි සතුට වෙන්න පුළුවන් කාරණයක් තමයි අනිත් අයට එළියක් ලබා දුන්නනේ කියලා. ඉතින් අපි බලමු මට එයා හදලා දුන්න ඉටිපන්දම කොයි වගේද කියලා. ඉතින් මේක හදන්න ලොකුම හේතුවක් වුණේ මට එයයි මා යාළු වෙලා දැන් අවුරුදු 5ක් වෙන්න එනවා. ඉතින් ඒ අවුරුදු 5 ඇතුලේ මට හම්බෙච්ච පළවෙනි රෝස මල මේක. ඉතින් මට හිතුණා ඒක අනිවාර්යෙන් මතකයක් විදිහට තියාගන්න ඕනේ කියලා. ඒකින්ද තමයි මං කල්පනා කර හිටියේ මේකට මොකද කරන්නේ? මොකද රෝස මල් කියන්නේ ඉක්මනට පර වෙනවනේ. ඉතින් ටික පර වෙද්දි මට ඇත්තටම හරි දුකක් දැනුණා. ඒකින්ද මම මේකට මොකද කරන්න කීයේද තමයි මට කැන්ඩල් එකක් හරි හදා ගන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් බලන්නකෝ ඒක කොච්චර ලස්සනයිද කියලා. ඇත්තටම මම ඉටිපන්දම් ගැන එහෙම වැඩි දේවල් දන්නේ නැහැ මොනවාද. ඒකට සුවඳවල් දානවා හදන්න කලින් ඒව ගැන කිසි අයිඩියා එකක් මම දන්නේ නැහැ. ඉතින් මගේ කසින් මගෙන් අහුවා මොනවාද දාන්න ඕන සුවඳවල් ඒව ගැන. ඉතින් මම යාට කිව්වා ඔයා කැමති විදිහකට මට හදලා දෙන්න. මට ඒක ප්‍රශ්නයක් නැහැ. රෝස් මල් පෙති ටික දාලා ඉතින් එයා හිතුවටත් වැඩිය ලස්සනට මට ඒ දේ කරලා දුන්නා. ඇත්තටම ගොඩක් thank you ඔයාට. ඉතින් මට කියන්න තියෙන්නේ අපිත් ඉටිපන්දමක් වගේ වෙමු නේද? ජීවිතය කියන්නේ පත් වුණ ඉටිපන්දමක් වගේ. කොයි වෙලේ නිමෙයිද දන්නේ නැහැනේ. ඉතින් නොනිමේ ඉන්න නෙමෙයි නිමෙන වෙලාව වෙනකන් ලස්සනට දැල් වෙන්න උත්සාහ කරන්න තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් Candleland වලට ගොඩාක් thank you මට මේක හදලා දුන්නට. bye කිව්වට bye නෙවෙයි. අර චූටි gift එක මට open කරන්න බැරි වුණානේ. ඉතින් දැන් ඒක තමයි මම ඔයාලට පෙන්නන්න යන්නේ. ඒකත් හරිම cute candle එකක්. චූටි cute candle එකක්. හරිම ලස්සනයි. ඔයාලට පුළුවන් එයාගෙන් ඕඩර් කරන්න මේ වගේ ලස්සන cute items. එයාගේ quality products highly recommended. එහෙනම් guys ගිහින් එන්න. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like එකක් දාන්න යන්න, comment එකක් දාන්න යන්න, යාළුවෝ එක්ක share කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye. පරිස්සමින් ඉන්න.